ඔන්ලයින් පන්තියක වැඩ කරන විදිහ. මේවා මීට කලින් ගුරුවරු කියලා ඇති. නමුත් ළමයි මේක බොහොම වැදගත්. හරිද? ඔයගොල්ලෝ වැඩ කරන තැන වතුර බෝතලයක් තියෙන්න ඕන අනිවාර්යෙන්ම. මේසේ උඩ ඔයාලට දැන් මේ වැඩේට ඕන කරන දේවල් ටික තියෙනවනේ. පෑන් පැන්සල් පොත් කීපයක්, ඒ කියන්නේ පොතක් දෙකක්, අර ටියුට් වල print out ගත්ත ඒවා තියෙනවා නම් එහෙම සහ ඔයගොල්ලෝ මේක බලන device එක අරුණාම වෙන කිසිම දෙයක් මේසෙ උඩ තියන්න එපා. මොනවා හරි ගොඩාක් තියෙනවනේ ඒ ඔක්කොම අරන් බිමින්. හරි. මේසෙ පොඩ්ඩක් පිළිවෙලට හදාගන්න. හරි. ඒ කියන්නේ ඔන්ලයින් පන්තියක අපි ඔයගලන්ට වෙනම පන්ති කාමරයක වගේ තැනක් හදලා දෙන්නේ නැහැ දැන්. ටියුෂන් එකේ නම් අපි දන්නවා පන්තියට ආවට පස්සේ පන්තියේදී ඔයගලන්ට වෙනම අධ්‍යාපනික පරිසරයක් තියෙනවා. මෙතන එහෙම එකක් නැහැ. ඒක තමයි ලොකුම අවාසිය. ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඔයගොල්ලෝ ඒ වෙලාවටවත් ඒක හදාගන්න. ඔය තියෙන පොත්පත් අනම්මනම් තියෙනවා බිමින් කියන්න පව් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඔයාලා ඒක බිමින් තියලා මේසේ පොඩ්ඩක් පිළිවෙල කරගන්න. ඒක ලස්සනට හදාගන්න. එහෙම නැගිටින්න කිසිම හේතුවක් තියාගන්න එපා. වතුර බෝතලයක් ළඟ තියාගන්න වැඩ කරගෙන යන්න. ඒතර තමන් වැඩ කරන තැන ඒ ළඟ වෙන මොකුත්ම තියෙන්න බෑ. තමන් වැඩ කරන ඒ අවශ්‍ය දේවල් ටික විතරක් තියාගෙන පිළිවෙලකට පිරිසිදුවට වැඩ පටන් ගන්න. මේක මේ පන්තිය විතරක් නෙවෙයි. කොයි ඔන්ලයින් පන්තිය කොයි වැඩ කරන්න ගියත් ඔයා ওই වැඩේට පුරුදුයි. හරිද? ඒ කියන්නේ අවධානයේ එහෙම යන්න පුළුවන් දේවල් අයින් කරන්න. ඔයාලගේ මේසෙ උඩ නිකන් මොකක් හරි දෙයක් තිබ්බත් ඔයාලා ටික වෙලාවකින් පොලයක් තිබ්බා කියන්නේ. ටික වෙලාවකදී ඒක ඉරනවා. නැත්නම් ඒකේ මොනවා හරි අඳිනවා. එහෙමවත් දෙයක් තියාගන්න එපා. අත්‍යවශ්‍ය දේවල් ටික කරනවා. ඊටු සියල්ල ඒ වැඩ කරන වෙලාවට අයින් කළා දාලා මේ පරිසරය පුළුවන් තරම් ඉගෙන ගන්න සුදුසු තැනකට හදාගන්න. ගෙදර අයට කියන්න පන්තියක ඉන්නේ මේ වෙලාවේ කෑ ගහන්න කරන්න එපා කියලා. මොකද මේ වෙලාව ඉතින් ඕගලන්ට ලොකු කාලයක් නැහැ ළමයි. එහෙම මේ අත්දා බැලීම් කර කර ඉන්න, විනෝද වෙවි ඉන්න, ඔහේ නිකන් ඇඳ කරලා නිදාගෙන වීඩියෝ බලන්න එහෙම ලොකු කාලයක් නැහැ. මේ වෙලාව ඇතුළත පුටුවක මේසෙක හොඳගෙන තියාගෙන ඉඳගෙන හරියට වැඩ ටික කරන්න ඕනේ. ඇඳවල් වල ඉඳන් නිකන් ෆිල්ම් බලන ක්‍රමයට, ටීවී සීරීස් බලන ක්‍රමයට මේවා බලන්න දෙන්න එපා. එහෙම නැත්නම් ඕගලන්ට විභාගේ කෙල වෙනවා. ඉතින් විභාගේ කෙල වෙනවා කියලා මම කියද්දි එහෙම වෙනවා කියලා දැන ඕගොල්ලෝ ඒක කරනවා කියන්නේ අවුල්. ඒ නිසා එහෙම කරන්න එපා. හරියට කැපවීමෙන් මනසින් මේ කරන වෙලාව තමයි අපි වැඩේ කරන්න යන්නේ. පැය 4 කියන්නේ සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් ලොකු වෙලාවක් නේ කියලා. නෑ ඒක යනවා දැනෙන්නේ අපි වැඩ කරන යනකොට.